ද මිස්ටේක් රූපත කිරීම අතරතුර. ඉතින් මේක හරිම ලස්සන වැඩක්. මේ ලස්සන වැඩේ අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රසාද් සමරතුංග අයියා. ඉතින් ඒ වගේම තමයි මේ ලස්සන වැඩේට එකතු වෙලා ඉන්නවා ධනංජය සිරිවර්ධන අයියා, රෙබිකා අක්කා, කරණ අයියා, මම. ඒ වගේම තමයි ආදේශ අපේ චුටි බට්ටි. ඉතින් වෙනස්ම කතා තේමාවක් ඇත්ත නිර්මාණය වෙන ලස්සන වැඩක්. ඉතින් අපි මේ ඉන්නේ ඇත්තටම මේ දවස් ටිකේම රූපත කිරීම කරේ හරිම ලස්සන ලොකේෂන් වල. ඉතින් මම හිතනවා මේ වැඩේ ඔයගොල්ලන් හරිම ආදරෙන් වැළඳගනී කියලා. ඉතින් මේ වැඩේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් රූපහල ඇප් එක හරහා. ඉතින් දැනටමත් ඔයගොල්ලන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් රූපහල ඇප් එක ඩවුන්ලෝඩ් කරලා The Mistake නරඹන්න පුළුවන්. ඉතින් ආදරෙන් මතක් කරනවා අපිත් එක්ක එකතු වෙන්න මේක මිස්ටේක් එකක් නොකර අනිවාර්යයෙන්ම The Mistake නරඹන්න කියලා. මිස්ටේක් මේ දවස්වල අපි ෂූටින් ස්පාක් එක විදිහට ඉතින් ආරාධනා කරනවා පහල ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අනිවාර්යෙන් මිස්ටේක් නාට්‍ය බලන්න. මොකද මේකේ ඔයාලා අඳුරන රංගන ශිල්පීන් කීප දෙනෙක් ඉන්නවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ වැඩේට ආදරය කරයි, මේ නාට්‍යයට ආදරය කරයි. ඉතින් ලංකාවේ වෙන රටවල Netflix තියෙනවා වගේ අපිට රූපහල දෙනවා. ඉතින් අනිවාර්යෙන් බලන්න මිස්ටේක් නාට්‍ය මිස්ටේක්. අමරතුංගගේ The Mistake කියන ටෙලිසිතුවම රූපහලෙන් ෂූට් කරනවා, නිෂ්පාදනය කරනවා. ඔබට ඒක රූපහලෙන් බලන්න පුළුවන්. මේකේ ධනංජය සිරිවර්ධන, රෙබෙකා සහ පියුමාලියට් කරනවා. ඒත් එක මාත් ඉන්නවා. ලස්සන කතාවක් වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඔබට ආරාධනා කරන රූපහලෙන් මේ ටෙලිඩ්‍රාමා එක බලන්න කියලා. The Mistake. මම දැන් ඉන්නේ මගේ අලුත්ම රංගනයේ දායක වෙන නිර්මාණයේ The Mistake. මේක මොන විදිහේ නිර්මාණයක්ද කියන්න මම වෙලාසන වැඩි මම හිතන්නේ. මොකද ඒක ප්‍රේක්ෂකයන්ට නැරඹීමට තියෙන නිර්මාණයක් නිසා. කෙටියෙන්ම කියනවා නම් නිකක් අමුතු විදිහේ වැඩක්, අමුතු විදිහේ චරිතයක් මෙහි අපිට හම්බ වන හැම චරිතයක්ම වගේ ටිකක් අමුතුයි. ඉතින් ඒ නිසා ටිකක් අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්. ප්‍රසාද් සමරතුංග තමයි මෙහි අධ්‍යක්ෂකවරයා. ඉතින් නිර්මාණය පොඩි ගුප්තකමක් තියෙනවා. ඒ නිසා මම දැම්ම කියන්නේ නැතුව ඉන්නම්. හැබැයි මට කියන්න තියෙන්නේ මේක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ නිර්මාණය ඔබට සමීප වෙන්නේ ඔබ සමහර විට මීට කලින් නිර්මාණයක් රස විඳපු ආකාරයට නොවේ වෙන්න පුළුවන්. මේ වෙබ් අවකාශය තුල නිර්මාණ බිහි වෙනවා. ඒ නිර්මාණ ලෝකේ බොහෝ දෙනෙක් නරඹනවා. නමුත් ලංකාවේ රූපහල හරහා අපිට පුළුවන්කම තිබෙනවා මේ නිර්මාණය රස විඳින්න. ඒ කොහොමද කියන එක අපි ඉස්සරහට කියන්න සූදානම්ින් ඉන්නවා. ඉතින් රූපහල තුලින් අපිට බොහෝ චිත්‍රපට, ඒ වගේම ටෙලි නිර්මාණ, වෙබ් සීරීස් නැරඹීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් මේකත් අන්න ඒ විදිහේ වැඩක් බවට පත් වෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ අලුත් අවකාශයට එන්න, ඇවිල්ලා අපේ නිර්මාණ රස විඳින්න කියලා. අපි බලාපොරොත්තු වෙන ප්‍රේක්ෂක ඔබගේ අදහස් දැනගන්නටත් නිර්මාණය බැලුවෙන් පස්සේ එනම් මතක තියාගන්න මේ නම The
මිස්ටේක් අද අපි ඇවිල්ලා ඉන්නේ ලස්සන තැනකට ලස්සන ලොකේෂන් එකකට. ඉතින් ලස්සන වැඩක් එක්ක වැඩේ තමයි මිස්ටේක්. ඉතින් මේක අලුත් වැඩක් අලුත් අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට. ඉතින් ප්‍රසාද් සමරතුංග අපේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරයා තමයි අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් මේ වැඩේ ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරනවා ධනංජය සිරිවර්ධන අපේ ආදරණීය ධනංජය අයියා. ඊට පස්සේ කලන ගුණසේකර, ඒ වගේම පියුමාලි එදිරිසිංහ, ඒ වගේම රෙබෙකා. ඉතින් ඒ වගේම මමත් මේ නිර්මාණයේ රංගනයෙන් දායක වෙනවා. ඉතින් ලස්සන වැඩක් සහ මේ කලාවට ටෙලිනාට්‍ය වලට චිත්‍රපට වලට ආදරය කරන ඔබට දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් Netflix බලනවානේ. අපි හැමෝම බලන Netflix. ඉතින් Netflix වගේම ඕගලන්ට ඒ Netflix අත්දැකීම ගන්න ශ්‍රී ලාංකීය දේශීය අපේ දෙයක් තමයි රූපහල ඇප් එක. ඉතින් ඒක නිසා මිස්ටේක් වගේ තවත් වෙබ් සීරීස් ඕගලන්ට මේ විදියට දිගටම බලන්න පුළුවන්. ඒක නිසා මතක ඇතුව අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරලා තියාගන්න රූපහල ඇප් එක. ඉතින් රූපහල ඇප් එකෙන් ඕගලන්ට මිස්ටේක් රූපවාහිනිය වෘත්තාන්තය ඔයගොල්ලන් ළඟින් බලා ගන්න පුළුවන්. ඇත්තටම අලුත් වැඩක් අපේ වඩා දක්ෂයෝ ටිකක් ඉන්නවා. මම හිතනවා ඔයගොල්ලන්ට ඔක්කොටම වෙවිලා ලස්සන ටෙලිග්‍රාමයක් බලා ගන්න පුළුවන් කියලා. අපි ප්‍රසාදය කරන්නේ. බොහොම ස්තුතියි. මම අද ඉන්නේ The Mistake සමග ප්‍රසාද් මාමගේ අධ්‍යක්ෂණය, මංජු මාමගේ කැමරාකරණය, ධනංජය මාමා, පියුමාලි නැන්දා, රෙබෙකා නැන්දා, කලන මාමා, මම ඉන්න මේ The Mistake බලන්න රූපහල ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. The Mistake සමග අපි හමු වෙමු.